ධර්මයේ සඳහන් වෙනවා එදා සුජාතාවටත් දරුවෝ නැති ප්‍රශ්නයක් තිබ්බද නැද්ද? සසරේ කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන එන්න ඕනෑ. බුදු කෙනෙක් බුදු වෙන ජීවිතේ බුදු වෙන්න පෙර දින බුදුරජාණන් වහන්සේ නමකට කිරිපිඩු පූජාවක් කරන්න. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර ආනන්ද හාමුදුරන්ට දේශනා කර ආනන්දය බුදුරජාණන් වහන්සේට පූජා කරපු දානයන් අතර බුදුවෙන්න පෙර සුජාතාවගේ කිරිපිඩු දානයත් පිරිනිවන් පාන දින චුන්ද කර්මාර පුත්තගේ දානයත් ඒ දාන දෙක සියලු දානයන් අතර මහත් පලයි මහානිසංසයි කිය. එදා සුජාතාව භාරයක් වුණා නුගරුකට අධිග්‍රෝහිත දේවතාවට. එදා ඒ නුගරුක බොහෝ පිරිසකට පිහිට වෙච්ච යහපත් ප්‍රාර්ථනයන් ඉෂ්ට වෙච්ච නුගරුකක්. සුජාතාව ගිහිල්ලා නුගරුක සුද්ධ පවිත්‍ර කරලා අතුපතු ගාලා ඒ නුගරුක පැන්වලින් දෝනය කරලා තමන්ගේ සේවිකාවත් එක්ක භාරයක් වුණා. ඒ භාරයේ තමයි තමන්ට ගුණ යහපත් බොහෝම ගුණ යහපත් කල්යාණ ගුණ ඇති ස්වාමියෙක් ලැබෙන. ඊළඟට ඒ ස්වාමියට දාව ලැබෙන දරුවා තමන්ට පින්වන්ත ගුණවන්ත දීර්ඝායුෂ ඇති බොහෝම ගුණ යහපත් පිරිමි දරුවෙක් උපදින්. මෙන්න මේ ප්‍රාර්ථනාව සුජාතාවට ඉෂ්ට වුණා. අර නුගරුකට භාර වුණාට පස්සේ මේ භාරය ඔප්පු කරන්න තමයි කිරිපිඩු සකස් කරේ. ඒක පුදුම කිරිපිඩු දානයක්. අපිට හිතාගන්නවත් බෑ. කිරියල දෙන්නු 1000ක් නාවල අලුත් තනකොළ කවල ඒ 1000ගෙන් කිරි දෝලා 500කට පෝනවා. ඒ 500 දෙනාගෙන් කිරි දෝලා කිරියල දෙන්නු 250කට පෝනවා. ඒ 250ගෙන් කිරි දෝලා කිරියල දෙන්නු 100 දෙනෙකුට පෝනවා. ඒ අයගෙන් අවසාන 10 දෙනාගෙන් ඔය විදියට කිරි දෝලා අන්තිමටම කිරි දෝලා ගන්න අන්තිම 10 දෙනාගෙන් ගන්න කිරි වලින් තමයි මේ කිරිපිඩු දාණය සකස් කරේ. එදා සුජාතාව මේ කිරිපිඩු දාණය හදලා සේවිකාවට කිව්වා නුගරුක සුද්ධ කරන්න. එතන අතුපතු ගාලා සූදානම් කරන්න කිරිපිඩු අරගෙන යන්න කලින් යනකොට අපේ බෝසතාණන් වහන්සේ එදා දුෂ්කර ක්‍රියාව අවසන් කරලා දින 7ක් ඒ වෙනකොට බුදු වෙන දවසේ උන්වහන්සේගේ ශරීරේ රත්තරම් පාටින් බැබලෙන දවසක්. ගිනි අඟුරු පාට රශ්මියක් බුද්ධත්වයට පත්වෙච්ච දවසෙත් පිරිනිවන් පාන දවසෙත් බුදු සිරුරෙන් විහිදුනා කියලා ධර්මයේ සඳහන් වෙනවා. එදා මේ නුගරුක අසල අපේ බෝසතාණන් වහන්සේ වැඩ ඉන්නවා. උන්වහන්සේගේ ශරීරයෙන් ගිනි අඟුරු පාට රශ්මියක් විහිදෙනවා. සේවිකාව දැකපු ගමන් හිතුවේ නුගරුකට අධිග්‍රෝහිත දේවතාවක් ගහෙන් පහලටම බැහැලා කියලා. දුවගෙන ගිහින් කිව්වා දේවිය ඔබේ අරමුණ ඉෂ්ට වුණා. ඔබට හොඳ ගුණ යහපත් ස්වාමියෙක් ලැබුණා. ඒ වගේම පින්වන්ත පුත්රුවණක් පහළ වුණා. අන්න දේවතාවක් ගහෙන් පහලට බැහැලා ඔබේ කිරිපිඩු දාණය පිළිගන්න ඉන්නවා. එදා සාදුකාර දිදී ගිහිල්ලා අපේ බෝසතාණන් වහන්සේට සුජාතාව කිරිපිඩු දාණය පූජා කරගත්තා.